ඉතින් ඔයාලගේ PC එකේ ඩෙස්ක්ටොප් එකේ වෝල්පේපර් එකත් මෙන්න මේ වගේ අවුල් විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති නැද්ද මෙන්න මේ වගේ ලස්සන කූල් විදියට ඔයාගේ ඩෙස්ක්ටොප් එක ක්‍රියේට් කරගන්න? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ ඩෙස්ක්ටොප් එක දැන් මට කලින් පෙන්නපු ෆොටෝ එක විදියට ලස්සනට ඩෙකොරේට් කරගන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට කියනවා ඉතින් මම දැන් මේක ඩවුන්ලෝඩ් කරන හැම ඇප්ලිකේෂන් එකකම ලින්ක් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලේසියෙන්ම ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි දැන් අපිට මේ වැඩේ කරගන්න ඇප්ලිකේෂන් කීපයක් දාගන්න තියෙනවා. ඉතින් අපි දැන් පළවෙනි ඇප්ලිකේෂන දාලා පොඩි වැඩක් කරගන්න තියෙනවා ඒක කරන් ඉමු. ඉතින් අපේ පළවෙනි ඇප්ලිකේෂන දාගන්න අපි යන්න ඕනේ Microsoft Store එකට. ඉතින් ඒකේ මෙන්න මේ ඇප් එක Translation TB කියන ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් මම ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඕපන් කියන එක එබුවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මගේ ටාස්ක් බාර් එක නිකන් අර කළු පාට තිබ්බ කෑල්ල අයින් වෙලා නිකන් අර විනිවිද පේන තත්ත්වයට ආවා. ඉතින් ඒක තමයි ඇප් එකෙන් වෙන දේ. දැන් අපි ගන්න මේ ටාස්ක් බාර් එකේ තියෙන අයිකන්ස් ටික හයිඩ් කරගන්න. ඒ කියන්නේ හයිඩ් කියන්නේ දැන් සාධාරණම හයිඩ් කරනවා නෙමෙයි අපි කරලා බලමු මේක. ඉතින් ඒකට ඔයා ගන්න ඕනේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරලා මෙතන පර්සනලයිස් ගන්න. පර්සනලයිස් යටතේ ඔයාලට තියෙන ටාස්ක් බාර් ඒක ක්ලික් කරලා ඒකේ යටට ගියාම ඔයාලා බලන්න ටාස්ක් බාර්ස් behaviors කියලා පොඩි අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඒක යටතේ තියෙනවා automatically hide the task bar කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක ටික් එක දාගන්න. ඉතින් ඔයාලා බලන්න පුළුවන් අපේ ටාස්ක් බාර් එක එතන හයිඩ් වුණා. මේකට යටට ගියාම ටාස්ක් බාර් උඩට එනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. අපි ඊළඟට කරන්නේ මෙන්න මේ නිකන් අර ජරා විදිහට තියෙන ඇප් එක හයිඩ් කරගන්න එක. ඉතින් ඒකට කරන්නේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරලා මෙතන view යන්න. view එකට තියෙනවා යටටම ගියාම show desktop icons කියලා. අන්න ඒක ටික එක ඔෆ් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ තිබ්බ ඔක්කොම ඇප්ස් ටික අයින් වුණා. ඉතින් දැන් අපි හදන්නේ අපේ දෙවෙනි ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකට අපි යන්න ඕනේ Google එකට. ඔයා Google හරි මොකක් හරි ඕපන් කරලා දැන් ටයිප් කරන්න රේන් මීටර් කියලා. ඉතින් ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන උඩින්ම එනවා වෙබ්සයිට් එක. ඉතින් අපි වෙබ්සයිට් ඇතුළට යමු. ඒක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන නිල් පාට බටන් එකක් තියෙනවා. ඉතින් ඔයා මේ software එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙන්න මේ software ඩවුන්ලෝඩ් කරනකොට බලා ගන්න පුළුවන්. හරි දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි ඔහොම යමු දෙවෙනි setup එක ඩවුන්ලෝඩ් කරගන්න. දෙවෙනි එක තමයි VS Dreams කියන එක. හරි. ඉතින් එහෙම ටයිප් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ උඩින්ම එනවා versus Dreams කියලා. ඉතින් මේක තමයි අපේ වෙබ්සයිට් එකේ දෙවෙනි එක. අපි දැන් මේක තුලට යමු. ඉතින් මේකෙන් තමයි අපිට කස්ටම් ඩොක් එකක් දාගන්න පුළුවන්. බලන්න පුළුවන් ගොඩක් තියෙනවා. ඉතින් මෙතන සර්ච් කරගන්නවා ගිහිල්ලා white neo 2 කියලා. මෙතන white neon 2 කියලා. ඒකට තියෙන ඔයාලට තියෙන මෙන්න මේක තමයි එන්න white neon 2 කියලා සර්ච් කරාම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් ෆයිල් කියලා ඔයාලට පේනවා මෙතන. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. තාම ඩවුන්ලෝඩ් වුණේ නැහැ. හරි. මෙතනින් download to PC. download to PC දෙන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් මෙතන zip ෆයිල් එකකට ඩවුන්ලෝඩ් වුණා. හරි දැන් අපේ තුන්වෙනි ඇප්ලිකේෂන් එක තමයි Visual Strings. ඉතින් අපි මෙතන කියලා Visual Strings කියලා ටයිප් කරගමු. හරි. එහෙනම් ටයිප් කරලා පස්සේ උඩින් මෙනවා මේ Rainmeter Strings කියලා වෙබ්සයිට් එකක්. ඉතින් අන්න ඒක ඇතුළට ගිහිල්ලා හරි මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් අර ඔයාලා ගොඩක් ඔය TikTok Facebook වීඩියෝස් වල දැකලා ඇති අර ඩෙස්ක්ටොප් එකේ අර දිනෙයි මොන සතිය දවසක්ද ෆ්‍රයිඩේ වෙන්ස්ඩේ එකේ තියෙන්නේ අන්න ඒ විදිය මෙන්න මේක මේ තියෙන්නේ අන්න ඒ මොඩ් එක මම දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා අපේ පොඩි MB ගණක් යන්නේ 1.9 ඉතින් අන්න ඒකත් මම දැන් කම්ප්ලීට්ලි ඩවුන්ලෝඩ් කරගන්නවා තාම ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ හරි ඊට පස්සේ අපි ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරගත්ත රේන්මීටර් කියන සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ හරි ඔයාලට පේනවා මේ තියෙන රේන්මීටර් සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්නවා නෝමල් සෙටප් එක රන් කරන විදිහට මේක අපි ඉන්ස්ටෝල් කරන්න තියෙනවා ඉතින් මෙතන next දෙන්න ඉන්ස්ටෝල් දෙන්න හරි ඊට පස්සේ මෙතනත් yes දෙන්න finish හරි ඒක සෙටප් කරන් ඉවරයි ඉතින් ඒක සෙටප් කරගත්තොත් ඔයාලට මෙන්න මේ වගේ එනවා ඉතින් ඒක ගණන් ගන්න දෙයක් නැහැ ඇත්තට මේක මෙන්න මේ හරියෙන් රයිට් ක්ලික් කරලා අන්ලෝඩ් ස්ක්‍රීන් දෙන්න. එතකොට මේක අයින් වෙලා යනවා. මේවත් ඒ විදිහටම අයින් කරගත්ත හැකි. ඊට පස්සේ ඔයා ගිහිල්ලා අර අපි ඩවුන්ලෝඩ් කරගත්තු අනිත් ඇප්ලිකේෂන් දෙකත් මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. අපි එකක් දැන් කරමු ගිහිල්ලා. හරි මෙන්න මේකත් අපි දැන් ඉන්ස්ටෝල් කරගන්නවා. ඊට පස්සේ අපි ආ ඩවුන්ලෝඩ් කරගත්තු අනිත් එක අන්න ඒකත් එහෙම ඉන්ස්ටෝල් කරගන්නවා.
ඉතින් ඔයාලට මේ වගේ එකයි ඒකත් එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒකත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා මේක අපි ක්ලෝස් කරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඒ දෙකත් ඉන්ස්ටෝල් කරගත්ත ගමන් අර අපි අන්තිමට දාගත්තු මොඩ් එකක් තියෙන අන්න ඒකේ දින යනම නම් තියෙන්නේ අන්න එක මෙතනට ඔටෝමැටිකලි ආවා. ඊට පස්සේ අපිට තියෙන අපේ අර දෙවෙනි දාගත්තු ඇප්ලිකේෂන් තියෙන්නේ අන්න ඒකෙන් එන ඩොක් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට අපි කරන්න ඕනේ මෙන්න මෙතන ඊතලයේ ළඟට ගිහිල්ලා එතනින් ඕපන් කරගන්න ඕනේ රේන් මීටර් එක. රේන් මීටර් එක යටතේ අපිට තියෙනවා තව මෙන්න මේ වයිට් නියොන් 2 කියලා අන්න ඒකට ක්ලික් එකක් දාලා ඉතින් ඩොක් දීලා ඩොක් INI දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝමැටිකලි මෙතනට අර අපි දෙවෙනි දාගත්ත ඇප්ලිකේෂන් එකේ මේ ටික ආවා. ඉතින් මේකත් මෙන්න මේ හරිය වගේ මිඩල් එකකින් අපි තියාගමු. ඔයාලට ඕන යටින් දාගන්න පුළුවන් උඩින් දාගන්න පුළුවන්. මේ හරින් දාගත්තොත් පොඩි ලොක් එකක් තියෙනවා. අපි දැන් මෙහෙන් දාගමු. මේකත් අපි මෙන්න උඩ එකෙන් දාගමු. ඊට පස්සේ මේකත් පොඩ්ඩක් මැද්දෙන් වගේ ලස්සන තියමු. පොඩි ලුක් එකක් තියෙනවා. හරි ඊට පස්සේ අපි කරන්නේ අපේ ඩෙස්ක්ටොප් එකට හරියන ලස්සන වෝල්පේපර් එකක් දාගන්න ලයිව් වෝල්පේපර් එකක්. හරි ඉතින් ඔයාලට පුළුවන් වෝල්පේපර් ඩවුන්ලෝඩ් කරගන්න Google Chrome එකට ගිහිල්ලා මෙන්න ටයිප් කරන්න new tab එකක live wallpapers download free කියලා. නැත්නම් live wallpaper 4K කියලා දාගන්න. ඔයාලට ඒක යට තියෙනවා මෙන්න මේ motion background කියලා වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ගොඩක් අපිට wallpapers free ගන්න පුළුවන්. ඉතින් මේකට ගිහිල්ලා ඔයා මෙතනින් කැමති එකක් තෝරලා download 4K දෙන්න. ඉතින් මම දැන් wallpaper download කරන් තියෙන්නේ. අපි දැන් කෙලින්ම යමු අපි download කරගත්තු lively wallpaper කියන app එකට. ඉතින් app එකට ගිහිල්ලා මෙතනින් plus mark එක දෙන්න. දීලා මෙතනින් choose a file දෙන්න. ෆයිල් දීලා දැන් මම ඩවුන්ලෝඩ් කරගත්ත wallpaper එක මෙන්න මෙතනට ඕපන් දෙන්න. ඉතින් මේක තමයි දැන් මම ඩවුන්ලෝඩ් කරගත්තු wallpaper එක. ඔයා දාගත්තු එකත් මෙතනට drag කරගෙන මේක ඕකේ දෙන්න. ඉතින් දැන් මේක ටික වෙලාවක load වෙනවා. load ලා ඉවරනකම් බලා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට ලස්සනට live wallpaper එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ desktop එක ලස්සනට clean look එකක් එන විදිහට හදාගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා යන්න අමතක කරන්නත් එපා. තාත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතන හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම goodbye.